හෙලෝ ගයිස් ඔන්න ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ රසපීනු ෆුඩ් ෂෝ එකට. ඔන්න ඉතින් අද හුඟ කාලයකට පස්සේ තකාණියක් මාරමණ්ඩ ඉඳලා ජායලටම ගියා කිලෝමීටර් 25ක් විතර චමා අයියාගේ චමා ෆුඩ් එකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් එන්න. ඉතින් මේ දවස්වල දන්නවා ගයිස් ජායල කලබනවා චමා අයියා. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එක ඔන්න ඉතින් අද අරන් ආවා. පේනවා ඇති වලට ගයිස් ෆ්‍රයිඩ් රයිස් එක ඉතින් මේකේ බිල් එක තියෙනවා මේක රුපියල් 1800යි මේ ෆ්‍රයිඩ් රයිස් එක වෙන්නේ මේක බාස්මති එකක් බිල් එක මම බිල් එකේ ෆොටෝ එකක් දාන්නම් ඉතින් ඔයගේ රෙස්ටුරන්ට් එකේ වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් ඉතින් මේ කෑම එක චමයියා කියනවා 4 දිනට කන්න පුළුවන් කියලා ඉතින් අපි බලමු කොහොමද බාලත් මැනලා මේ කොහොමද කෑම එකේ බල කියලා ඒ වගේම දීලා තියෙනවා chili paste කප් දෙකක් ඒක ලස්සනයි ක්වොලිටි එක තියෙනවා පේන තියාලට හරි කියුට් එක chili paste කප් දෙක ඉතින් බලත් හොඳයි බාස්මති අය පට්ටම සෝදායි මගේ ස්ටුඩියෝ එකත් පට්ටම සෝදාක් තියෙන්නේ දැන් අපි බල බැලලා ඉන්නවා නම් මේක මට කන්න පට ආසාවක් තියෙන ඊට කලින් බලමනිමු අපි කොහොමද කියන්නේ හරි ගයිස් ඉතින් මේක තියලා බලමු අතරේම ලොකු බඩක් දෙනවා බාස්මතිනේ පට්ට සෝදාක් තියෙන්නේ ගයිස් ඔයාලට පේනවා ඇති කිලෝ 1 ග්‍රෑම් 500ක් තියෙනවා හරියටම චමයියා කියන ගානම තියෙනවා මීට ගමු ඒ වගේම මේ දැන් මේක නේ ඇලුමිනියම් වගේ එකකින් තියලා තියෙන්නේ මේ බොක්ස් එකයි ඉතින් ඒකින්ද ඩිමෙන්ඩ් නැහැ කෑම එක ඒක ගොඩක් වටිනවා ඉතින් අපි යම් ලොකු දුරක් ගියාම ඒකින් එද්දි නිමිලා නැහැ කෑම එක ඒ දිග් බලස්නෙන්ටම තියෙනවා ඉතින් ඒකත් ගොඩක් වටිනවා ඉතින් මේ ගානට ඉතින් අපි දැන් මේක ගලවලා බලමු කොහොමද ඇතුළ කියලා ඔන්න ඉතින් ගයිස් බලා හිටිය මොහොත යොත් කරමු අපි වාව් ඒක ගයිස් ඇලුමිනියම් ෆොයිල් එකකින් තමයි අර බොක්ස් එක තියලා තියෙන්නේ කෑම එක ග්‍රේවි එකක් නම් තියලා නැහැ ගයිස් chili paste ලස්සන කප් දෙකක් තමයි තියලා තියෙන්නේ මම අද හැන්දකින් තමයි ගයිස් කන්න යන්නේ මාරම සෝදයි ගයිස් ආයේ ස්ටුඩියෝ එකක් පට්ටම සෝදයි ඒ වගේම මරු ඔය වගේ මේ එළවලු යාලා මම පෙන්නන්න ඔයාලට එළවලු ගෑනුනත් එහෙම ලුකුවට ලීෆ් කැරට් චිකන් එහෙම හොදට දාලා තියෙනවා ඉතින් මේක දැන් කාලා බලමු මට ඉන්න බෑ මෙතන අපි දැන් මේක කාලා බලමු කොහොමද කියලා එක Hi guys ඔන්න ඉතින් පට්ට සෝදක් එන්නේ අපි කාලා බලමු මුලින්ම රයිස් එක විතරක් බාස්මති වේරදි හාලක් දිග බාස්මති එක චිකන් එක ගයිස් චිකන් කඩලා දාලා තියෙන්නේ ලොකු කෑල්ලක් නෙමෙයි චිකන් කඩලා තමයි දාලා තියෙන්නේ රෝස් චිකන් දැන් කාලා බලමු කට මරු ගයිස් මරු පට්ටම රහයි ඒ වගේම කිරි රහයි මාත් කිරි රහයි අර රයිස් එක එච්චර ෆ්‍රෙෂ් මරු අය සුපි තමයි එළවලු කැලිත් හැපෙනවා ලීෆ් කැරට් යහමින් තියෙනවා මරු chili paste එකත් ඇඩ් කරන බලමු මේක ලස්සනට ඒක කඩන්න තියෙන්නේ නේද? මේ ලස්සන බොක්ස් එකේ තියෙන්නේ ඒක අට්ට රෝදයි ගයිස් ඒක කරා. මරුව තියලා හිටනවා දාගෙන බලමු. ගානට වැටෙනවා. chili paste එක. chili paste එක කාලා බලමු. මරුම ගයිස් නම් පට්ටම රහයි එතනම ඒ දුර ගියාට කිසිම අලාභයක් නැහැ අපිට එච්චරම රහයි ආයේ හයි රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ කෑම එක නම් මරු chicken curry
මරු ගයිස් ඉතින් ආයේ ඔකෙදි චමයියට පොඩි යෝජනාවක් දෙනවා ඉතින් මේකට තව මේ තව ටිකක් රහ වැඩි වෙනවා චොප්සියක් වගේ දුන්නා නම් එහෙම නැති වුණා මේක මරුවගේ ඒ චිලි පේස්ට් එකට මම මාර මැදි හොඳට කෝනිස් වෙම දාලා chicken nugget guys cutting කරන්නම තියෙනවා මරු chicken nugget guys fresh chicken තියෙන්නේ එන කල් පරණ chicken නෙමෙයි හොඳ fresh chicken තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේ बासमती का पाकिस्तान बासमती का तमाम दाल है भाई कोमल गाइस बासमती किंग गाइस मेरा अरे मार में टेस्ट है ये මේ ගයිස් අර කිසිම කේස් එකක් නැතුව පොඩි කිරට උනත් දෙන්න පුළුවන් ඒ කියන්නේ කිසිම ස්පයිසි එක සරක් මුකුත් නැහැ ගයිස් අර කාලේ වෙන්න බඩ දාන එහෙම සීන් මුකුත්ම නැහැ ඉතින් හොඳයි ඉතින් දන්නවනේ චමායිය ගැන කැම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කැම රිව් කරන්න ඕන තරම් ඉතින් මේක පොඩි කිරට උනත් දෙන්න පුළුවන් අවුලක් නැහැ ලුණු ගම් මිරිස් ඔක්කොම ගානම දාලා දෙනවා ඉතින් ලොකු සරක් නැහැ ඕනෙ කිරට කන්න පුළුවන් චිලි පේස්ට් උනත් එහෙමයි नॉर्मल ගානට තියෙන්නේ සහ හරිම රහයි ඒ වගේම අර ගයිස් චිලි පේස්ට් යටින් තියෙන තෙල් වගේ බේරට හරිය එකක් දැම වෙන බලහක් තියෙන්නේ ඔයාලා දන්නවා ඉතින් අපි දැන් මේ කාලා බලමු ඊටු ටිකක් ඒ වගේම මේ රයිස් එක මාරුම කී රහයි බිත්තර උනත් හොඳට දාලා දිනවා රයිස් එකට උග කාලේ වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා ඔයාලා දන්නවා එක්සෑම් එකත් එක්ක ගොඩක් අමාරුයි ඉතින් දැන් ආයෙ බලනවා ඒකට එක දිගට ආයෙ වීඩියෝ ටිකක් දාන්න බයි මම කයින්වත් කිව්වා
බලමු මේක එන දාන අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ සෙට් එකක් එක ළඟ ඉතින් එකතු වෙලා ඉන්න. ඉතින් මාර මණ්ඩියේ රයිස් කඩ වලින් කෑවොත් මේ රයිස් එක නම් මරු රයිස් දුරකින් ගෙනවට ප්‍රශ්නයක් නැහැ. මේකේ රස කාලා එහෙම ගයිස් වැඩි එහෙම දාලා නැහැ තමයි. වෙන තමයිව හම්බෙන්නත් පුළුවන්. එයාත් තමයිත් කඩේ ඉන්නවා. ගයිස් මේ දවස්වල කැස්සක් හැදිලා තියෙන්නේ මේ දවස්වල කාලේ අයිස්ක්‍රීම් වගේක් කාලා. ඒ හින්දා වැඩි කන්නත් බෑ ගයිස් මට නම් දැන්. හැබැයි ඉතින් මේ ලහත් එක කන්න එක නවත්තන්නත් බෑ. වැඩි කමු. චිකන් කෑල්ල guys මට නම් දැන් ඇති ඔකටම දැන් කන්නත් බෑ අමාරුයි. ඉතින් මේක චමයිය කිව්වා වගේ 4 දිනකට ඇති වෙන්න කන්න පුළුවන් බාස්මති හාල් ඉක්මනට බඩ පිරෙනවා. ඉතින් දැන් මගේ යම් දුරකට බීලා තියෙන්නේ. ඉතින් මේ දවස් කැෆින් තමයි පොඩ්ඩක් කා ගන්න අමාරුනේ. නැත්නම් මේ කන්න යම් දුරකට කන්න පුළුවන්. ඉතින් කෑම එක මරු හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් කෑම එකක් guys. ඉතින් මේක තියෙන්නේ හරියටම ජායල HMB බැංකයට ඉස්සරහින් තමයි තියෙන්නේ මේ චමයිගේ ෆුඩ් එක. චමා ෆුඩ් කියලා ගහලා තියෙනවා ලොකෝ රෙස්ටොරන්ට් එක. මම වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් ඔයාලා දන්න තවත් මේ වගේ මේ රෙස්ටොරන්ට් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මතකයට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් අදට ඉන්න එහෙනම් සතුටින් ඉන්න බත් ගන්න.